සැබෑ ලෝකයේ නිල් මකරා ලෙස හඳුන්වන්නේ මිත්‍යා කතාවල එන ගිනි පිබින මකරෙක් නෙවෙයි. මොහු සාගරයේ ජීවත් වන ඉතාමත් අලංකාර, ඒ වගේම මාරාන්තික සත්වයෙක්. විද්‍යාත්මකව මොහුව හඳුන්වන්නේ ග්ලව්කස් ඇට්ලැන්ටිකස් යන නමින්. සාගරයේ නිල් පැහැති රළ අතරේ ජීවත් වන මේ ජීවියා හරිම කුඩායි. සාමාන්‍යයෙන් අඟල් 1.5ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකට තමයි මොවුන් වැඩෙන්නේ. පෙනුමින් හරියටම පියාපත් විහිදුවාගෙන ඉන්න පුංචි මකරෙක් වගේ. මොහුගේ ශරීරයේ උඩ පැත්ත රිදී පැහැති වන අතර යටි පැත්ත තද නිල් පැහැයක් ගන්නවා. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ මකරා මුහුදේ ගමන් කරන්නේ උඩු බැලිය අතට වීමයි. එයාගේ බඩ ඇතුලේ තියෙන වායු බුබුලක් ආධාරයෙන් මුහුදු මතු පිට පාවෙමින් ඉන්න මොහුට තමන්ගේ ශරීරයේ වර්ණය නිසා අහසේ ඉන්න කුරුල්ලන්ගෙන් වගේම මුහුද යට ඉන්න මාළුවන්ගෙන්ද ආරක්ෂා වෙන්න පුළුවන්. මේ පුංචි මකරා පෙනුමින් ලස්සන වුණාට ඇත්තටම ඔහු මාරාන්තික දඩයක්කාරයෙක්. මොහු ආහාරයට ගන්නේ තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ඒ වගේම ලෝකයේ සිටින මාරාන්තික විෂසහිත ජීවියෙකු වන පෘතුගීසි මෑනෝවෝ වැනි ජීවීන් වයි. මොහුගේ තියෙන පුදුම සහගත හැකියාව වෙන්නේ අර විෂසහිත ජීවීන්ව ආහාරයට ගත්තාට පස්සේ ඒ සතුන්ගේ තියෙන විෂසෛල තමන්ගේ ශරීරය තුළට උරාගෙන ඒවා තමන්ගේ පියාපත් වැනි කොටස්වල අග තැන්පත් කර ගැනීමයි. ඒ කියන්නේ ඔහු තමන්ගේ ආහාරයේ තිබුණු විෂම තමන්ගේ ආරක්ෂාව සඳහා ආයුධයක් කරගන්නවා. මේ නිසාම විරලට ගසාගෙන ආපු නිල් මකරෙක්ව කවුරු හරි ලස්සනයි කියලා අල්ලන්න ගියොත් වැඩේ වරදින්න පුළුවන්. මොකද අර මාරාන්තික සතුන්ගෙන් ලබාගෙන තැන්පත් කරගත්තු විෂ නිල් මකරාගේ ශරීරය ඇතුලේ තව තවත් සාන්ද්‍රණීය වෙලා තියෙන නිසා ඒ ඇල්ලන කෙනෙකුට ඉතාමත් දරුණු වේදනාවක් වගේම මාරාන්තික අනතුරක් වුණත් වෙන්න පුළුවන්. සොබාදහම කියන්නේ හරිම පුදුම තැනක්. නිල් මකරා කියන්නේ කුඩා වුණත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ලෝකයේ තියෙන දරුණුතම විෂ පවා තමන්ගේ වාසියට හරවා ගන්න අපූරු ජීවියෙක්. මේ වගේ තවත් අදාහගත නොහැකි කරුණු දැනගන්න අපි පිටුව ෆොලෝ කරන්න අමතක කරන්න එපා.